අද දිනේ ඔබට ඉතාම සාර්ථකම දිනය වේවා. වෙනද වගේම ඔබ අද එකතු වී සිටින්නේ ඔබගේ ලග්නයට අද දින කෙසේද යන බව දැන ගැනීමට. අපේ වීඩියෝස් බලන අයගෙන් 92% වගේ වැඩි ප්‍රතිශතයක් අපව subscribe කර නොකර තමයි වීඩියෝ බලන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අපව subscribe කරලා මේ වීඩියෝ එකට එකතු වෙන්න කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ආදායන් තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා දරන උත්සාහය සඵල කරවයි. භූමිය සම්බන්ධ කටයුතු වලදී වංචාකරුවන්ගෙන් ප්‍රයෝගවලට හසු විය හැකි නිසා කල්පනාකාරී වන්න. ගමන් බිමන් වලදී හදිසි අනතුරු ආදිය ඇති කර විය හැකිය. ධනහිස් ආබාධ ඇති අය ප්‍රවේශම් විය යුතු දිනයකි. කලකින් ඉටු නොවූ කාර්යයක් වැඩි කාර්යක්ෂමතාවයකින් ඉටු කර ගැනීමට අවස්ථාව ලැබෙන දිනයකි. ඒ සඳහා හිතවතුන්ගේ උපකාරද ලැබේ. ආගමික භක්තිය වැඩි කරවන දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට තරඟ විභාග ආදියට ඉදිරිපත් වන අයට අද දිනය ඉතා සුබදායකය. උදරයේ පහළ කොටස ආසිත වේදනා ඇති කරයි. හවුල් ව්‍යාපාර ආදියෙන් පාඩු සිදුවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. එදිනෙදා කටයුතු වෙනදාට වඩා වේගවත්ව සිදු කරයි. අරමුණු වලින් තොර ගමන් කිහිපයක් යෙදේ. එය ධනහානිවලටද හේතු වේ. මව් පාර්ශ්වයෙන් ලැබිය යුතු දේ සම්බන්ධ කතිකාවක් ඇතිවේ. ප්‍රේම සම්බන්ධතාවලදී කලහකාරී බව හා සිත් රිදවීම් වලට හේතු විය හැකි දිනයකි. ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන කටයුතු වලින් බලාපොරොත්තු වන ජයග්‍රහණ ලැබේ. රසායන විද්‍යා ශාස්ත්‍රයේ නිරත අයට නව සොයා ගැනීම සඳහා ඉතා සුබ දිනයකි. රථ වාහනවල අලුත් වැඩියා ආදිය ඇති කරවිය හැකිය. පපුව ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරවන දිනයකි. මානසික ඒකාග්‍රතාව බිඳ වැටිය හැකිය. අනවශ්‍ය ගමන් බිමන් කිහිපයක් යෙදේ. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට සුබ දිනයක් නොවේ. යම් ගැටලුවක් නිසා ඔබ දෙගිඩියාවෙන් පසුවන දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට රථ වාහන වලින් අනතුරු හෝ අලාභ ඇතිවන දිනයකි. උකුල්ලට ආශ්‍රිත ආබාධ ඇති පිරිස් අද දිනය තුල ප්‍රවේශම් විය යුතුය. හදිසි ධන ලාභ ඇති කරවයි. නිවසේ බඩු බාහිර ආදිය පරිහරණයේදී කල්පනාකාරී විය යුතුය. කැඩීම් බිඳීම් වලට ඉඩ ඇත. රැකියාවේ උසස් වීමක් ගැන තිබූ අපේක්ෂා බිඳී යයි. ආයතන ප්‍රධානින් තම අනසක සේවා ස්ථානයේ පතුරයි. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයගේ මතක ශක්තිය දුර්වල කොට බාධක පමුණුවයි. කහ සහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට කලා කටයුතු වල නිරත අයට විශේෂ ජයග්‍රහණ අත්වන දිනයකි. කාලාත්‍රයට අසනීප ඇති කරවයි. සතුරු කරදර නිසා ඔබ පීඩාවට පත්විය හැකිය. ධනහිස් ආබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. නිවසේ කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. ඥාතීන් කිහිප දෙනෙකු නිවසට පැමිණෙනවා ඇත. මව් පාර්ශ්වයේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ. වෙනදාට වඩා වීර්යෙන් කටයුතු කරන දිනයකි. රැකියා ස්ථානයේ තමාගේ කාර්යයන් ප්‍රශංසාවට ලක්වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සුරතල් සතුන් හෝ කෘමි සතුන්ගෙන් ඇතිවන රෝගාබාධ වලින් ප්‍රවේශම් වන්න.
සහෝදරයන් සමග මත ගැටුම් ඇතිවිය හැකි නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. හවුල් ගිවිසුම් ආදියෙන් පාඩු සිදුවිය හැකි දිනයකි. මුත්‍රා ආබාධ ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට තම හැකියා සඳහා ඉතා සුබදායක දිනයක් වේ. මතක ශක්තිය වෙනදාට වඩා වර්ධනය වෙන දිනයකි. රූපලායන කටයුතු වෙනුවෙන් වැඩි වැයක් දැරීමට සිදුවන දිනයකි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සරසෙන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට කාලාත්‍ර පාර්ශ්වයේ යම් මතභේද මතු කරවිය හැකිය. කල්ගතව තිබූ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමටද අද සුබ දිනයකි. ඒ සඳහා සුදුසු වෛද්‍යවරුවන් හමුවනු ඇත. සහෝදරයෙකුගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් වචන හෝ මාරුවලට පැටලිය හැකිය. කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. තෙල් සහිත ආහාර නිසා ඇති කරන ආබාධවලට හේතු වන දිනයකි. තම වික්‍රමය පෙන්වා කරන කුමන කටයුත්තකින් නුවද ජය ලැබීමට හැකිවන දිනයකි. රැකියා ස්ථානවලදී ආයතන ප්‍රධානීන්ගේ අවධානය දිනා ගැනීමට අද දිනේ ඉතාමත් සුබදායකය. කොළ සහ කහ වර්ණ ඇඳුම් අඳින්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට පවුලේ ඥාතීන් අතර අසමගිය වර්ධනය වන කරුණු කිහිපයක් යෙදේ. පිය පාර්ශ්වයේ ඥාතියෙකුගේ අවශ්‍යතාවයට දුර ගමනක් යෙදේ. ආදායම් තත්ත්වය ඉතාමත් සුබයි. අධ්‍යාපන කටයුතු නිරත අයගේ උද්‍යෝගිමත්භාවය වැඩි කරවා ජයග්‍රහණ අත්පත් කරවන දිනයකි. සම්මුඛ පරීක්ෂණ ආදියට ඉදිරිපත් වන අයට ඉතාමත් සුබදායකය. යුගදෙවි සමදතා කටයුතු වලට බාධා පමුණුවයි. මලබද්ධය වැනි රෝගාබාධ වලින් පෙළෙන අයට අද දින සුබදායක නැත. පංච වර්ණමල් පූජා කරන්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට සහෝදරයෙකුගේ කටයුත්තක් වෙනුවෙන් ලිපි කටයුතු කිහිපයක් වෙදේ. නිවසේ කටයුතු වඩාත් අලංකාරව හා ක්‍රමවත්ම සිදුවන දිනයකි. සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් වේ. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. ආවේගශීලී ගති ඉස්මතු වන නිසා සෑම කටයුත්තකදීම ඉවසීමෙන් කටයුතු කරන්න. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයගේ මතක ශක්තිය දුර්වල කරයි. ධනය වර්ධනය සඳහා සැලසුම් වලට රජයේ උදව් හිමි වේ. අද දින නිර්මාංශව සිටින්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට තරග විභාග ආදියෙන් තමා බලාපොරොත්තු වන ජය ලැබිය හැකිය. අධ්‍යාපන කටයුතු වලට සුබදායක දිනයකි. ජලය ආශ්‍රිත කටයුතු වලදී අනතුරු සිදුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. පවුල් සම්බන්ධතා තරවේ. ඔබගෙන් බොහෝ පිරිසක් උපදෙස් ලබා ගනී. කාලාත්‍රයාගේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. ස්ත්‍රීන්ගේ ගර්භාෂය ආශ්‍රිත රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකිය. කල්ගත වූ අසනීප නිසා කල්ගත වූ අසනීප සඳහා සුවය ලැබෙන දිනයකි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබට ඉතාමත් සුබ දිනයකි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන කටයුතු නිරත අයට එතරම් සුබ දිනයක් නොවේ. ප්‍රේම සම්බන්ධතාවලට බාධා ගැටලු ඇති කරයි. සොර සතුරු බිය ඇතිවිය හැකි නිසා තම බඩු බාහිර ආදිය ප්‍රවේශම් කරගන්න. අයහපත් මිතුරන් නිසා තමාගේ සමාජ සම්බන්ධතා අපකීර්තියට ලක්විය හැකිය. ගමන් බිමන් කිහිපයක් නිසා මනසේ සතුට අහිමි වේ. තැන්පත් ධනයට සුබ නැත. නිවසේ බඩු බාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු දිනයකි. මව් පාර්ශවයේ ඥාතීන්ට අපලකාරී වේ. අද දින නිර්මාංශව සිටින්න ඔබට ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට රැකියාවේ උසස් වීම ආදිය බලාපොරොත්තු වන අයට සුබදායකයි. වැටුප් වර්ධක ආදිය ලැබේ.
නිවාසගේ දොර යානවාහන සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. උදරයේ පහළ අසනීප ගති ඇති කරයි. කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම උත්සාහය මත ජයග්‍රාහී ඉලක්ක සපුරා ගැනීමට මාර්ග විවර වේ. ඥාතියෙකුගේ කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමන් කිහිපයක් යෙදේ. එමගින් දවසේ වැඩ කටයුතු වැඩි වෙහෙස කරයි. බෝධිය වැඳ දවසේ වැඩ ආරම්භන්න. ඔබට ඉතාම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය. ජය අංකය අංක 3.